Hari, welcome my YouTube channel. My name is Api. තුන්වෙනි වීඩියෝ එක. ඊට පස්සේ අද කතා කරන මාතෘකාව මොකක්ද කියලා මේ මගේ දවල් අයිඩියා එකක් තිබ්බා. මම ඒකම වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුවා. මොකද්ද මේ මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මම කියනවා මොකද්ද මේ අර තියෙන මේ මොනවද මේ අර අපි කතා කරන දේවල් එක්ක මොකද්ද අද සමාජෙ වෙන්නේ කියවන ලස්සන මාතෘකාවක් ගැන කතා කරන්නේ. මේක වෙන්නේ මෙහෙම. හරිද? දැන් ඔය ගොඩාක් ලංකාවේ දැන් ඔයාලා දන්නවා මරණ දඬුවමක් නියමුණා ආරක්ෂක ලේකම්ට සහ පොලිස් ප්‍රධානී කෙනෙක්ට මේ ළඟදී එක හේතුව තමයි පාස්කු ඉරුදින පෙහාර නේ. පාස්කු ඉරුදින ක්‍රිස්තියානි කැතලික් ක්‍රිස්ටියන් දේවස්ථානවලට සහ ලංකාවේ ප්‍රසිද්ධ ගණයේ හොටල් ජාලයක් කියන්නේ එක ඕනස්ලගේ විවිධ බ්‍රෑන්ඩ් නේම් වලින් ගත්තට පස්සේ ගොඩාක් ප්‍රසිද්ධ ඒ වගේම පැරණි ඒ කියන්නේ ගොඩාක් ලොකු ඉතිහාසයක් තියෙන දේවස්ථාන වලට සහ ගොඩාක් ලොකු ඉතිහාසයක් තියෙන මේ පල්ලි වලට ඉතිහාසය අතින් ගත්තම් ගොඩාක් පරණ ඒ වගේ තැන් වලට මොනවද ගැහුවා බෝම්බ සහරාන් සහ ඔය මරාගෙන මැරෙන ඒ කියන්නේ සුසයිඩ් ටීම් එකක් ගිහිල්ලා එහෙම එයාලා කියන්නේ මේක මේ එයාලට තොරතුරු හම්බුන්නේ නැහැ මේ ඒ වෙනකොටත් ඒ කට්ටිය ඔය හොටල් වල ගිහිල්ලා ඒ කියන්නේ එයාලට තොරතුරු හම්බුනත් වැඩක් නැති වෙයි. එයාලා ඒක ඇක්ෂන් එකක් ගත්තත් හරියට මූණ අඳුර ගන්න බැරි වෙයි. ඒ කියන්නේ ඔය හිතන හොටල් එකකට එකපාර ආරක්ෂක ටීම් එකක් දානවා කියලා. අපි දන්නවා මෙතන මේ මරාගෙන මැරෙන පිපිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේකට අපි ටීම් එකක් දානවා, රෙස්කියු ටීම් එකක් දානවා. බේරා ගැනීමේ තමුදා ගැනීමේ කණ්ඩායමක් සමග මේ හරිද? ඉතින් අර ගොඩක් දුරට රෙස්කියු ටීම් එකක් සහ ඒ කියන්නේ ස්කෑන් ටීම් එකක් දාලා මොකද කියන්නේ බෝම්බෙත් හොයනවා. ඒ වගේම බෝම්බ හදිසියෙන් අත්පුරුණු රෙස්කියු ටීම් එකක් දාන්න ඔය දෙක එකක්වත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි එයාලට මරණ දඬුවම නියමුනේ. මම මේ වීඩියෝ එක කරනකොට මරණ දඬුවම නියම වෙලා තියෙන්නේ. මරණ දඬුවම දීලා නැහැ. මේකේ ප්‍රධානතම හේතුව විදියට කියන්නේ මොකද්ද? එයාලට තොරතුරු හම්බුන්නේ නැහැ. හම්බුණත් මේ විදියට කටයුතු කර එයාලා ඒ වෙනකොටත් රිංගල හිටියේ හොටල් වලට, අදාළ පල්ලි වලට. ඒ ආසන්නයේද මේ කට්ටිය ගිහිල්ලා හිටියේ. ඒ අදාළ බෝම්බත් අරගෙන. එතකොට එයාලා ඒක ප්‍රාණයපේට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය හිතන්නකෝ මරාගෙන මරණ කෙනෙක් චෙක් කරන්න ඕන දෙනවා කියලා. එයාට ගන්න පුළුවන් දෙවෙනි ඔප්ෂන් එකක් තියෙනවනේ, ප්ලෑන් A එකක් තියෙනවා. ඒ තොරතුරු ලීක් වුණොත් මොකක් කරන්නේ? එයා රෙස්කියු කරනවනේ. එයා මොකක් කරන්නේ නැත්නම් එයා මරාගෙන මරණ පුපුරු නැත්නම් එහෙම ඒක ජීවිත හානි ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. 268ක් මැරිලා තිබ්බ 500 ගණක් දැනට අවතන් වෙලා තියෙනවා. ඒක පොඩක් හරි අඩු කරගන්න හරි තිබුණා. මොකද මරාගෙන මැරෙන එක්කෙනා කොහොමද ඒක පුපුරන එක්කෙනෙක් හරි මරාගෙන මැරෙන්නේ. එයාගේ ටාගට් එකක් නැහැ, කැල්කියුලේෂන් එකක් නැහැ මෙච්චර ගාණක් පුපුරවන්න ඕන කියලා. හැබැයි යාට තියෙනවා මොකක් හරි ප්‍රතිපත්තියක් නේ. මොකක් හරි ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා. ඔයා මැරෙන්න ඕන, බෝම්බෙත් පිපිරෙන්න ඕන. ඒ දෙක විතරයි. එතකොට ලොකේෂන් එක ඒ අදාළ හැමදේම නියමිත පරිදි ඒ විදිහට සිද්ධ වෙනවා. යාලට අවශ්‍ය කැම්බියම් මන් දැක දීලා තියෙනවා. ඒක තමයි සිද්ධිය. ඒක තමයි කතා කරපු කතන්දරේ. හරි. දැන් ඔයාලට තේරෙනවා ඇති මම මේ කියන්න හදන්නේ මොකද්ද කියලා. දැන් ඔයා දන්නවා ලංකාවේ ඉන්නවා සිංහල, මුස්ලිම්, දෙමළ කියලා ජාතින් තුනක්. මැලේබර්ග් තව එහෙම ෆොරිනර්ස්ලා එහෙම ගොඩාක් අය ඉන්නවා. එතකොට ඔයා දන්නා බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා. එතකොට මෙයා හිතන්න මෙහෙම මගේ බර්ත්ඩේ එක ඉන්නේ අවුරුද්දට එකපාරයි. හරිද? හදිසියෙන්ම මම මැරුණොත් හරිද? මම මැරුණොත් ඔයා දන්නවා මැරුණු දවසේ
බණ කියන්නේ මැරුණාට පස්සේ දවසක් විතර තියාගන්නවා දවසක් හෝ දෙකක් තියාගෙන ඊට පස්සේ බණ ඊට පස්සේ දානේ පිරිත් කියලා ඒ දානේ දෙනවා ඊට පස්සේ ආයේ මැරුණාට පස්සේ දවස් 7ක් ඇතුළත දවස් 7ක් ගියාට පස්සේ මැරුණු දින ඉඳලා තව බණ කියලා තව දවසක දානයක් දෙනවා ඊට පස්සේ ඒ අවුරුද්දෙම නැති වෙච්ච ඊය එකේම මාස 3කට පස්සේ මාස නැති වුණු දින ඉඳලා මාස 3ක් ඇතුළත නැවත දානයක් දීලා බණක් කියලා. ඊට පස්සේ ඒ අවුරුද්දෙම අවුරුද්දේ බණ කියලා අවුරුද්දක දානයක් දෙනවනේ. එතකොට ඒක එක මිනිසෙක සර්කල් එකක්. දානය සහ ආගම කියන එක එළියට එන පොඩි මොකක් හරි තියෙනවනේ සොසයිටි එකක උනත් හැම දෙයකම මොකක් හරි කැලලක් තියෙනවා. ඒක මගෙන් එන කැලලක්. ඒක මට කවදා හරි වෙනවා. හරිද? ඒක ඇක්සිඩන්ට් එකකින් හෝ වේවා, ඒක කෘතිම COVID-19 නැත්නම් දීප්වා නැත්නම් පාස්කු ප්‍රහාරය, සුනාමි, ඒ වගේ මොකක් හරි ස්වභාවික හෝ අකුණක් ගහලා හරි වැටිලා හරි මොකක් හරි වෙලා ඒක වෙනවා. නැත්නම් ස්වභාවික විදිහට ලෙඩ වෙලා හෝ දැන් තියෙන ආහාර රටාව සම්බන්ධව මට කතා කරන්න අයිතියක් නැහැ. මොකද නිවැරදි ආහාර රටාවක් තියෙනවා හැමෝටම. නැහැ කියන්න බෑ මොකද ඒක අපි මැක්සිමයිස් කරොත් තමයි හැමදේම වැඩි වෙන්නේ. අපි ලිමිට් තියාගත්තොත් හැමදේම ඒක පාවිච්චියකට ඒ කියන්නේ අපි හැමදේකම ලිමිට් තිබ්බොත් ඒක අපිට කියන්න බෑ. හරි. ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි ඔයා හිතන්නකෝ එහෙම අනිත් ජාතීන්තුත් එයාලගේ උපන්දින සමරනවා එයාලගේ අවුරුදු ඒ වගේ උත්සව සමරනවා එහෙම තියෙනවා. හැබැයි ඔයා දන්නවද ගෞතම බුදුරජාණන් වහන්සේගේ තියෙනව නේද? එයාලට 12ක් අපි සමරනවා. පොයවල් 12ක් තියෙනවනේ. ඔය පොයවල් 12න් අපි සමරනවා 3ක් ප්‍රධාන වශයෙන්. වෙසක්, පොසොන්, ඇසරනේ. වෙසක් එකේ දන්සල් සමය, පොසොන් එකේ ගොඩාක් ඔය තොරන්, පහන් කූඩු, ඒ වගේම දන්සල් ඒ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ඇසල එකේ ගොඩාක්ම තියෙන පෙරහැර මාසයේ. කතරගම පෙරහැර, ඒ වගේම ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මම කලින් වීඩියෝ දෙකක් කරලා තියෙනවා ඒ සම්බන්ධව. ඉතින් ওই විදිහට තමයි යන්නේ. එතකොට තුන් පාරක් එම සමරන ගොඩාක් උත්කර්ෂවත් විදියට. ඒ වගේම අවුරුද්දක තව දෙයක් තමයි ඉන්ටර්නැෂනල් නිව් එකක් තියෙනවා. ජාත්‍යන්තර නිව් එකක් තියෙනවා. ඉන්ටර්නැෂනල් නිව් එකක්. හරිද? රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි භාෂාව. රාජ්‍ය භාෂාව මොකද්ද? ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව තමයි වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් මේ ලැන්ග්වේජ් එක. ඉංග්‍රීසි භාෂාව. ලංකාවේ ඉන්ටර්නැෂනල් මේ මොකක් හරි ලංකාවේ ජාතීන් කිහිපයක් ඉන්නවා. භාෂාවල් විවිධ ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම රට යන ප්‍රමාණය වැඩි වෙන ලැන්ග්වේජ් එකක් ලර්න් කරලා. ජැපනීස් N5 කියයි, කොරියන් EPS topic කියයි නේද? ඉතින් අන්නේ ඒ වගේ ගොඩාක් දුරට එහෙම වෙන ලැන්ග්වේජ් එකක් හදාලා ඒ කියන්නේ යාළුවගේ ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක හදාගන්න යාළුවා ෆොරින් කරප්ටඩ් වෙනවා. ඒ කියන්නේ වෙන රටකට මයිග්‍රේට් වෙනවනේ. හැබැයි මේක එයාලත් බලනවා ඇති. මම හිතන්නේ මේ පිටරට කට්ටිය මේ වීඩියෝ එක බැලුවත් ලංකාවේ එහෙම තියෙනවා. එතකොට ඕනම අවුරුද්දක ජනවාරි 1 වෙනිදා නිව් එකක් තියෙනවා. ඉන්ටර්නැෂනල් නිව් එකක්. ඒක ලංකාවේ නෙමෙයි ලෝකෙ හැමෝටම ඒක වළංගුයි. ඒ වගේම අප්‍රේල් මාසේ තියෙනවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද. ඒකත් එහෙමයි. ඒ වගේ අවුරුද්දක් තියෙනවා. ඒ වගේම මුස්ලිම් කට්ටියත් හජ්ජිද එහෙම තියෙනවා. ඒ වගේම මහා සිකුරාදා වගේ ඒ වගේ දේවලුත් තියෙනවා. ඒවා අයිති ක්‍රිස්තියන් අයට. එතකොට ඔයාලා දන්නවා මේ හැම දෙයකටම වැඩිය අපිට දැන් මේව ගත්තට පස්සේ මේක අපි හැමෝම කැමතිනේ තමන්ගේ අවුරුද්ද සමරන්න එහෙම. ඉතින් මේකෙදි වෙන්නේ
මේකෙදි විනාඩියක් ඉන්න. You don't have to. හරි. මේකෙදි වෙන්නේ ඔන්න ඔය කියන කාරණාව තමයි මේකෙදි වෙන්නේ. හැබැයි මේකෙදි ආරක්ෂක ලේකම් සහ නියෝජ්‍ය පොලිස්පතිතුමා කියලා තියෙනවා මෙන්න මේ වගේ උත්සව තිබිච්ච නිසා අපිට ඉතේ ඒ වගේ තැනකට කෙලින්ම පොලිස් ආරක්ෂාව දාන්න යාලගේ ඩේලි ලයිෆ් එක බ්‍රේක් ඩවුන් කරන්න නැත්නම් ඒක පොඩ්ඩක් වෙනස් කරන්න පොඩ්ඩක් ඒකට ඉඩ දෙන්න බෑ මහජන ආරක්ෂාව ඇතුළේ මේක සිද්ධ නොවුණු ප්‍රශ්නයක් වුණොත් ඒක එහෙම කියන්නේ. ඔයා දන්නවා හැබැයි යාලා මීට කලින් ඒ වගේ මිෂන් කම්ප්ලීට් කරලා තියෙනවා ඇති. ඒ තොරතුරු වල රහස්‍යභාවය සහ ඒවයි තියෙන වැදගත්භාවය තේරුම් ගැනීම ඊට වඩා විහිදුණු ආකාරයකට සිද්ධ වෙන්නේ නැති. ඒ නිසා ඒවට ක්‍රියාමාර්ග ගන්න ඇති. මේ කාරණේදී හැම වුණ නැහැ කියන එක තමයි කියන්නේ. ඒ නිසා තමයි මේ වගේ දෙයක් සිද්ධ වුනේ කියලා කියන්නේ. හරි. ඒක පැත්තකින් කියන්නකො. ඊළඟ කාරණේ තමයි මේ වගේ දෙයක්. යා හිතන්නේ සාමාන්‍යයෙන් රටක් වශයෙන් ගන්න ඕනේ නැහැ. ඔයාලා ගේ ඇතුලේ කාට හරි අද රෑ වෙඩි තියෙනවා. ඔයාලා ඒක දන්නවද? ඔයාලා දන්නේ නැහැ. නැත්තම් අද රෑ ඔයාලා ගෙදර මංකොල්ල කනවා. ඒක දන්නේ නැහැ. මොකද මේක මෙහෙම වෙන්නත් පුළුවන්. ගේ ඇතුළේම ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයක් නැත්තම් ගේ ඇතුළේම කෙනෙක්ගේ ක්‍රියාවක් නිසා ඒ දේවල් වෙන්නත් පුළුවන්. ඔයා හිතන්නකො ගොඩාක් 180ක් 90ක් වෙන්නේ ගෙවල් වල ප්‍රශ්න පිට කෙනෙක් ඉන්නේ. නිවුස් වලට ආරංචි වෙන විදියට ගෙදරින් පිට කවුරු හරි ගෙදරකට ප්‍රහාරයක් එල්ල කරනවට වැඩිය සාපේක්ෂව තමන්ගේ ගෙදර කෙනෙක් තමන්ගේ ගෙදරට විරුද්ධව යනවා නැත්නම් ගෙදරේ දේවල් හොරකම් කරනවා නැත්නම් ගෙදර කාට හරි වෙඩි තියනවා තමන්ගේම පවුලේ. එහෙම ඒක සාමාන්‍ය අඩුයි. එතකොට ඒක සාමාන්‍යයෙන් අඩුයි. ඒ කරන්න දෙයක්වත් නැහැ. පළවෙනි කාරණේ තමයි ඔයා දන්නවද? එහෙම දෙයක් වුණොත් හැබැයි වාගේ ගමේ හරි කවුරු හරි ඇවිල්ලා කියනවා ඔයත් එක්ක මෙන්න මෙයා ඔයා ගැන නිතරම කියවනවා. ඔයත් එක්ක ගොඩක් තරහින් ඉන්නේ. එයත් එක්ක මේ එදා කාලේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණු කෙනා. ඒ නිසා ගොඩක් පරිස්සම්. ඔයා ඒක ඉග්නෝ කරනවද? ඔයා ඒක කෙලින්ම දෙන්නේ පොලිසියට හරි කාට හරි ඒ අදාළ බලධාරී කෙනෙක්ට කියනව නේද මේ වගේ තර්ජනයක් තියෙනවා මට. මම මේ වගේ මට ඇසාන්ට මට පහර දීමක් සිද්ධ වෙන්න ආසන්නයි. මම මේක සම්බන්ධව මට මෙහෙම හානියක් වුණොත් මම ඒ සම්බන්ධව කටයුතු කරන්න කියලා පොලිසිය කියලා තියෙනවා. හැබැයි කෙනෙක්ට මෙහෙම ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. පොලිසිය දෙන්නෙක්වත් දෙන්නේ නැහනේ ගේ ඉස්සරහට. ඒ පැත්තෙන් කල්පනා කරලා හෝ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ තියෙන ප්‍රශ්නත් දැකපු මිනිස්සේ ඒක පොඩ්ඩක් ඉග්නෝර් කරලා ගණන් ගන්න නැතුව ඉන්නවා. ඉතින් මේ කාරණේදී හරිද? ඉතින් මේ කාරණාවේදී කියන්න ඕන මම කෝපියක් හදන් ආවා. දැන් රෑ 9ට විතර වෙනවා. ඉතින් ඒ නිසා පබ්ලික් එකේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඩවුන් සවුත් වල වෙඩි තියාගන්නවා. ඒ වගේ ගොඩාක් අය ඔය නිවුස් වලට දැක්කු ඒවම අපිට කතා කරන්න පුළුවන්. නිවුස් එකේ කැමරා එකෙන් අපේ පැත්තට කැප්චර් කරන යම්කිසි සංසිද්ධියක් ඒක යාලා කොලේක ලියාගෙන කියන එක නිවුස් එකක් වෙන්න පුළුවන්. ඒ වුණාට එතනත් වෙනවා රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු හුවමාරු වීමක් නේ. ඒ කියන්නේ මේක කියන්නේ රාජ්‍ය බුද්ධි සේවා තොරතුරු හරියට ක්‍රමවත්ව හරි කාර්යක්ෂමතාවයකින් පොලිස්පතිතුමාට සහ ආරක්ෂක ලේකම්ට ලැබුණේ නැහැ කියලානේ කියන්නේ. ඒ කියන්නේ රාජ්‍ය බුද්ධි සේවා තොරතුරක් කියන්නේ මොකද්ද? Government Intelligence Service Information නේ. GIS එහෙම එකක් නේ තියෙන්නේ. Government Intelligence Service Information මේක ඇවිල්ලා information එක. එතකොට මේක ඉන්පුට් කරාට පස්සේ රටකට නැත්නම් රටේ තියෙන ආරක්ෂක පද්ධතියට ඉතින් එයාලා දැනගන්න ඕන මේ තොරතුරු ප්ලෑන් කරන්න. තොරතුරු ඕගනයිස් කරලා කමියුනිකේට් කරලා
මේ අදාළ සම්බන්ධ ලීඩර්ෂිප් එකක් ගන්න කාට හරි ඒක කියලා මේකෙන් යාලේ මිෂන් එක රෙස්කියු කරගන්න ඕන අදාළ අගතියටපත් පාර්ශ්වය. ඒක තමයි ටීම් වර්ක් එකක් කියන්නේ. මේ ටීම් වර්ක් එක ෆේල් ඒ නිසා තමයි මෙයාලා මේ සම්බන්ධව මේ මරණ දණ්ඩනයට ලක් වුණේ. හරි ලීඩර්ෂිප් එකක් සහ කමියුනිකේෂන් එකක් ඒ වගේම තමයි මොටිවේට් වෙන දෙයක් නෑනේ. රටේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ කාටවත් ඒ වගේ සතුටු වෙන නැත්නම් මොටිවේට් වෙන يعني අන්තවාදී පිරිස ඉන්නවා මොටිවේට් වෙන ඒකට ප්‍රහාරයක් විදියට හෝ ඒකට ඒ මොටිවේෂන් එක වළක්වන්න තමයි. ඒ කියන්නේ කන්ට්‍රෝල් එකක්වත් දුන්නේ නැහැ. කන්ට්‍රෝල් කරගන්නවත් විදියක් දුන්නේ මරාගෙන මරනවා නම් ඒකයි කන්ට්‍රෝල් කරන්න බෑ. පාලනය කරන්න බෑනේ අපිට. ඒ කියන්නේ පිපිරීමේ කැපැසිටි එක බෝම්බේ පිපිරීමේ කැපැසිටි ධාරිතාවය මෙච්චරක් නම් ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක ප්‍රොඩක්ෂන් සෙක්ෂන් එකේ තමයි ඒක කන්ට්‍රෝල් එක තිබ්බේ. ඒක රිමෝට් එක තිබ්බේ. ඒ රිමෝට් එක වත් ඔයාලා කියන්නේ ඒ තත්ත්වෙවත් ඒ ලඟ වෙන්නවත් බැරි විදිහට තමයි වැඩේ සිද්ධ වෙලා ඉවරයි. මම දැන් ගොඩාක් පොඩි අය නැති වුණා. ඉතින් මේක මට කියන්න අවශ්‍ය වෙලා දෙගුණේ. මේ වගේ ප්‍රශ්නයක් වෙද්දී සාමාන්‍යයෙන් පොලිසිය කටයුතු කරපු ආකාරය තාම නිවැරදි කියලා කියන්න බෑ. ඔයාලා දන්නවා ඒ නිසා රටේ මහජන ආරක්ෂාවෙත් මෙහෙම දුර්වලතා තියෙන නිසා තමයි ඔයා දැකලා ඇති ගොඩක් ගම්වල ගොඩක් නගරවල වුණත් අපි WhatsApp එකකින් වුණත් chat එකක් දාලා අපි ප්‍රොටෙක්ෂන් එකක් හදා ගන්න ඕනේ. ඔයා හිතන අපි කොහේ හරි ට්‍රැවලින් එකක් කරනවා කියලා අපි WhatsApp group එකක් හදලා අපි යන්න ඕන තැනට ඩිසයිඩ් කරලා අපි ඒක ඇතුළේ සිකියුර් වෙනවනේ. අපේ මොබයිල් ෆෝන් එකට අපි පාස්වර්ඩ් එකක් දාන්න ඕනේ. ගෙදරක වුණත් දොරක් ලොක් කරනවා. මොකද අපි දන්නවා අපේ ගාවටම දැන් තර්ජනය ඇවිල්ලා තියෙනවා. කාගෙන්ද ඇවිල්ලා තියෙන්නේ? මිනිස්සුන්ගෙන්මයි. ඉස්සර ආදිවාසී තව වැද්දන්ගේ කාලේ තර්ජනය තිබ්බේ අලියැත්තුන්ගෙන් සහ ස්වභාවික පට්ටු. දැන් ගේ දොරකට දැන් අපි දැකලා තියෙන ගොඩක් ගෙවල් වල CCTV කැමරස් ගහලා තියෙනවා. ගොඩක් CCTV කැමරා ගහලා තියෙනවා. මේක නිසා හරිද? මේක නිසා මේ ප්‍රශ්න නිසා ගොඩක් ඒ වගේ මොකද එයාලා දන්නවා මේ කනෙක්ෂන් එකක් තියාගෙන යන්න ඕනේ. දැන් පාරකට බැස්සත් ගෙදර කනෙක්ෂන් එක සහ එක්සිට් කරන ඩෙස්ටිනේෂන් එකේ කනෙක්ෂන් එකක් තියාගෙන තමයි එයා පාරට බහින්නේ. මොකද එයා දන්නවා අනිත් පාරේ යන වාහනේ මිනිස්සු ෂුවර් කරන්න බෑ. ඒ වගේම තමයි ට්‍රැෆික් එකේ නිලධාරීන් ෂුවර් කරන්න බෑ. එහෙම කියලා. This is a song about it. ඉතින් ඒ නිසා තමයි මේ හැමදේම වෙලා තියෙන්නේ. ඒතර ඔයාට අද තේරෙනවා අද මට මගේ සිකියුරිටි එකට ගෙදර සිකියුරිටි එකට සහ මගේ ප්‍රයිවසි සිකියුරිටි එකකුත් තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා